දවසක් රජ කෙනෙක් එයාගේ ප්‍රඥාවන්ත උපදේශකගෙන් ඇහුවා මට සතුට විතරක් ලැබෙන දුක කවදාවත් නැතිවෙන විදිහේ වලල්ලක් හදලා දෙන්න පුළුවන්ද. උපදේශකයා කිව්වා මම හදලා දෙන්නම්. ඒත් මට ඒකට මාස 3ක් යනවා. මට රට පුරා සංචාරය කරන්න ඕන. මාස 3කට පස්සේ උපදේශකවරයා ආපහු ආවා. ඔහු රජතුමාට ලස්සන සරල වලල්ලක් දුන්නා. රජතුමා ඒක දිහා බැලුවා. ඒකේ සරලව මෙහෙම කොටලා තිබුණා. මේකත් පහව යනු ඇත. රජතුමා මුලින් කලකිරුණා. මේ මොකක්ද? මම ඉල්ලුවේ සතුට විතරක් ලැබෙන දෙයක්. උපදේශකයා සංසුන්ව පැහැදිලි කළා. රජතුමනි, ඔයා සතුටින් ජයග්‍රහණයෙන් උද්දාම වෙලා ඉන්න වෙලාවක මේ වලල්ල දිහා බලන්න. එතකොට ඔයාට මතක් වෙයි ඒ සතුටත් සදාකාලික නෑ කියලා. ඒ නිසා ඔයා නිහතමානී වේවි. ඔයා දුකෙන් පරාජයෙන් කඩා වැටලා ඉන්න වෙලාවක මේ වලල්ල දිහා බලන්න. එතකොට ඔයාට මතක් වෙයි ඒ දුකත් සදාකාලික නෑ කියලා. ඒ නිසා ඔයාට බලාපොරොත්තුවක් ඇති වේවි. සතුට සහ දුක කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. එකක් තියෙන තැන අනෙකක් තියෙනවා. එකක්වත් සදාකාලික නෑ. ජීවිතේ හැම මොහොතක්ම తాවකාලිකයි. ජයග්‍රහණයේදී නිහතමානී වන්න. පරාජයේදී බලාපොරොත්තු තියාගන්න.